කොහොමද ඔයාලට? අද අපි යන්න හදන්නේ දියත පාක් එකට. එහෙට ගිහින් අපි ඔයාලට පෙන්වන්න අපි මොනවද කරන්න කියලා. ටටා. ටටා බයි බයි. මේ ඉන්නේ අපේ ලොකු අම්මා. මේ ඉන්නේ අපේ නිපුණි අක්කා. පුපුණි කියලා තමයි අපි කියන්නේ. අපි දැන් දියතට ආවා. වාහන නම් සෑහෙන තිබ්බා. ඊට පස්සේ අපි මුලින්ම ගියේ සෙල්ලම් කෝච්චිය යන්න. ඒකට ටිකට් දෙකක් ගන්න උනා බබාලා දෙන්නෙක් යන්නේ හින්දා. මේක එක්කෙනෙක්ට යන්න රුපියල් 500යි ටිකට් එක උනේ. චෝයි ඉතින් ළමයි දෙන්න තරම ආසුන අපේ බබාට නම් එන හැපි. එයා දැන් මේ බලන්නේ මේ කොහෙන්ද එයාගේ සින්දු එන්නේ කියලා. දැන් අපි කොහෙද දන්නවද යන්නේ? අපි යනවා දැන් අයිස්ක්‍රීම් කන්න. මේ මාව දෙන්නලු. පිටිපස්සට යන්න. ටටා දිවයි. බයි බයි. යටින් ගියාම දැන් වැටෙන ඔක්කොම හැලෙනවලු. අච්චාරු ගන්න නම් අපි හැමෝම ආසයිනේ. මෙතනක් තියෙනවා අච්චාරු ගන්න තැන. එතනට ගිහින් මම නම් ගත්තේ දෝසි අයිටම්. එතන නෙල්ලි එතකොට ගොඩක් දේවල් තිබ්බා. මම නෙල්ලි දියුල් ඊට පස්සේ පැණි සියඹලා ඒ තුනම එකතු කරලා තමයි ගත්තේ. ඇත්තටම මාර්ම රහයි. මම හිතුවේ නෑ මේ මම කාලම තිබුණේ නෑ පැණි සියඹලා කියන කන්න හරි ආසාවක් තිබ්බා. පැණි සියඹලා කාලා තිබුණේ. අනිත් දෙක නම් කාලා තිනවා. පැණි සියඹලා කියන මාර රහයි යන්නේ ගෙදර හදලා බලන්න ඕනි කියලා. එතකොට මට හිතුණා. මේ තියෙන ළමයි මාළු ටැංකිය වලට දාන ගල්. එතකොට තව මෙතන අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. නයිට් කිට්න් ඊට පස්සේ ඔය ඩෙනිම් අයිටම් ඊට පස්සේ ඇඳුම් මල් පැල ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. බලලා ඉතින් ගන්න ඕනි. ඇඳුම් නම් ඔය අපි මේ TikTok page වලින් එහෙම ගෙන්නන්නේ. ඒව නම් සෑහෙන්න තිබ්බ අපිට තෝරලා ගන්න. එතකොට බෑග් මල් පැල තමයි මෙතන ගොඩක්ම තියෙන්නේ. මේ ඉතින් තියෙන මල් පැල මේ අර අපේ ගමේ අපි ගලවල විසික් කරන මල් පැල පවා මෙතන තියෙනවා විකුණන්න. මල් පෝච්චි ලස්සනට තියෙන જાති මේ වගේ ලස්සන කට්ටියක් ඉන්නවා එතන. මල් පැල ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි ගියේ කන්න. මෙතන කඩවල් ගොඩාක් තියෙනවා අපිට තෝරගෙන කන්න මොනවා හරි. ඉතින් අපිත් ඒ ගොඩාක් එහෙට මෙහෙට ගිහිල්ලා බලලා තමයි මේ අපි දැන් තෝරගත්තේ තායි රයිස් එකක්. ගොඩාක් જાති තියෙනවා ඉතින් තෝරගෙන කන්න. මේ එතන කියලා ඉතින් අර කඩවලට වඩා ගොඩාක් ලොකු ගන්නට නැහැ. ඉතින් ඒ වගේ ගානකට තමයි අපිට ගන්න පුළුවන් මෙතනේ. දැන් ගොඩාක් හවස් වෙලා හිබුනේ හින්දා බබාටත් හොඳ ගණන්. ඒ හින්දා ඉතින් එයාටත් එක පෙන්න කොහොම හරි එයාවත් ෂේප් එකේ තියාගන්න ඕනේ හින්දා එයාට මෙහාට ඇවිද හිටියා අපි දෙන්න. මේ තමයි අපි ගත්ත තායි රයිස් එක. ඒකේ තිබ්බා ලොකුම චිකන් කෑල්ලක්, එග් එකක්, ඊට පස්සේ චොප්සි එකක්, චිලි පේස්ට් එකක් තිබ්බා. අපිට බබාලට ගත්තේ මැගි. අපි ගත්ත තායි රයිස් එක නම් ළමයි ඇත්තටම රසයි. මම ඊට කලින් තායි රයිස් කාලා තිබුණේ නැහැ. ඇත්තටම මේක රහයි. බබත් හොඳටම බඩගින්න දෙයත් මැගි එක ඔක්කොම කෑවා. ඉතින් ඊට පස්සේ අපි පික්මි එකක් දාගෙන ගෙදර ගියා. අලුත් ලෝකයෙන් හම්බෙනකන් ගිහින් එන්නම්. ටටා බයි බයි.